පළාත් සභා ඡන්දේ තියයිද? ඔන්න ඔතන තියෙන ප්‍රශ්නේ. මම අද අලුත් channel එකකින් ඇවිල්ලා තියෙන්නේ. මේක මගේ පරණ channel එක. මගේ නමින්ම ශිරාස් යූනුස්. මේක ශ්‍රී ලාංකික බහුතර සිංහල භාෂාව කතා කරන කට්ටිය වෙනුවෙන්මයි මේ සිංහලෙන් මම කියන කතා ටික මේකේ දාන්න යන්නේ. තව channel එකක් තියෙනවා minutes with shiraz කියලා. ඒක වැඩි හරියක්ම ද්‍රවිඩ භාෂාවෙන් යන්නේ. ඉතින් මගේ සිංහල බෞද්ධ ශ්‍රී ලාංකික සහෝදරින් මට කිව්වා මේ අපි අර දෙමළ එච්චර තේරෙන්නේ නැති නිසා මේ සිංහලෙන් පුළුවන් නම් channel එකක් වෙනම අදහස් කරලා මම ගාව තියෙනවා channel එකක් ඒක මම කරන්නම් කියලා. දැන් මේ ඒකේ කතාව අද යන්නේ. ඒකෙත් මම දානවා ද්‍රවිඩ භාෂාව කතා කරන කට්ටියත් ඉන්නවනේ සිංහල තේරෙන. සෝ මේක විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකික බහුතර ශ්‍රී ලාංකික සිංහල සහෝදරයන් වෙනුවෙන් සහ සිංහල භාෂාව ලෝකෙ වටේ දන්න අයරෝ මේ ලංකාවේ නැති කට්ටියටත්. ඉතින් ඔන්න පළාත් සභා ඡන්දයක් තියයිද කියලා. පොඩ්ඩක් සැකයි මට. ඔයගොල්ලෝ කියයි ඇයි මේ මහත්තයා මෙහෙම කතා කරන්නේ කියලා. එක දෙයක් කියන්නද? පළාත් පාලන ඡන්දේ හරියට දිනා ගන්න බැරි වෙච්ච JVP ඔව් ජනතා විමුක්ති පෙරමුණ ඉන්ටර්වියු එකකට කියලා තියෙනවා ද්‍රවිඩ භාෂාවෙන් නරියෙක් බැටළුම් හමක් ඇතුලේ හැංගිලා ඉන්නසේ. ඒ කියන්නේ JVP එක උඩ බැටළු හම තමයි ජාතික ජනබල වේගය. අර පොදු ජන පෙරමුණේ වියත්මගේ සෙට් එකක් හිටියේ. මෙතන නම් බංකු ඩෙස්ක් හැන්දි පිඟම් එහෙම ගොඩක් කට්ටිය ඉන්නවනේ මේ උස්සන්න එහෙම එපා. ඒ කියන්නේ මේ බම්කු ටික. ඔව්. ඔයගොල්ලෝ හිතන විදිය ඉස්සිල්ල නම් පරක්කු වැඩි දැන් ඒ වලට. බොරු චෝදනාවක් දාලා ඒක වෙනම කතාවක්. ඉතින් ඒ තත්ත්වයට මේගොල්ලෝ වැටෙන්නේ නැති බව මම දන්නවා. හේතුව ඉස්සර ඒගොල්ලන්ගේම අවුල් ටික ඇතුලේ බේරගන්න එපා. පළාත් සභා ඡන්දයක් තියෙන එක සැක සහිතයි. හේතුව පළාත් සභාවක් තියන්න ඕනේ නම් දැන් කොහොමත් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට තියන්න ඕනේ. නොවැම්බර් වල බජට් මාස 6 අවුරුදු 76ක සාපේ කියා රුපියල් 60ට තමයි තිබ්බ ලුණු එක මාස 5න් 6න් රුපියල් 350යි 420ට 430ට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක පාලනය කරගන්න බැරි අර හඳුන් හෙට්ටි මහත්තයා මේ වෙනවා හිතන්න එපා මම මේ කියන්නේ හඳුන් හෙට්ටි මහත්තයා හඳුන් කූරු විකුණන්න තමයි හොඳ කියලා මිනිස්සු කියනවා. හේතුව එයා කිව්ව බොරු මේ ආය අපි ලුණු අරගෙන මෙන්න මේ ලේවායෙන් අපි හදලා මේ නිෂ්පාදනය කරලා දැන් ලෝකෙට ලුණු දෙනවා. ලෝකෙට අපිට මූත්‍රා කරලා තමයි දෙන්න පුළුවන් වෙන්නේ හදලා. මූත්‍රා කරලා. අපි කෝටි දෙකක් මූත්‍රා කරලත් එච්චර ලුණු හදන්න බෑ. සමා වෙන්න ඕනේ මේ කියනකොට. කලකිරීමෙන් කතා කරන්නේ. කලකිරනකොට මෙහෙම hina යනවද කියලා හිතනවා. නමුත් අර අපේ ශ්‍රී ලාංකික ජනතාවගේ එක දෙයක් තියෙනවා මොන ප්‍රශ්න තිබුණත් සිනාමුසු මුහුණින් අපි හැමෝම පිළිගන්නවා. ලෝකෙ වටේ ඒ සම්ප්‍රදාය තියෙනවා. ඉතින් අපේ දැන් රූ රජනත් ඒ විදිහේ සම්ප්‍රදායක් තියාගෙන තමයි රජරට ප්‍රදේශයෙන් ගියපු එකට ගැන සතුටුයි. ඒක වෙනම කතා කරමු අපි. එතකොට නොවැම්බර් මාසේ බජට් එක තියන්න ඕනේ. දැන් මෙතනම කෙලවෙලා දැන් 18%ක් විදුලි බලය ජූනි මාසේ වැඩි කරන්න යන්නේ. ජූනි 20යි 25යි 18.7යි ගණනක් වැඩි කරනවා. ඊට වඩා වැඩියෙන් වැඩි වෙයි ඉන්ෂාල්ලා. ඒක අනිවාර්යෙන් වෙනවා. ඒක කන්ට්‍රෝල් නැහැනේ කිසිම දෙයකට කන්ට්‍රෝල් නැහැ. ඒ කියන්නේ බොරු කීමේ කන්ට්‍රෝල් එකක් නැහැ. පාලනය කිරීමේ නොහැකියාවේ කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. නොහැකියාව තමයි වැඩි වෙලේ යන්නේ. ජාතීන් අතර ශ්‍රී ලාංකික ජාතීන්ව කොම් කරලා වැඩියෙන්ම තම්බි සෙට් එක, නාන සෙට් එක. තරහ වෙන්න එපා මේ කිව්වට පොඩ්ඩක් තරහ වෙනවා නම් මිරිස් පොඩ්ඩක් ගහගන්න මේ ඇස්වලට. ඉතින් ඕ වගේ දේවල් කතා කරලා ඒත් අපේ නාන තම්බිලා ලැජ්ජ නැති උන් ටිකක් ඉන්නවා. සහෝදරෙන් කරන්න දෙයක් නැහැ. ඉතින් බැඳගත්ත බෙරේ ගහන්න වෙනවනේ. ඩිවෝස් කියලා එකකුත් තියෙනවනේ. දීපල්ලකෝ. දෙන්න බයයිනේ. කොන්දක් නැහැ. ඉතින් කමක් නැහැ. ඔකට මම එන්නම්. මේ ආගමික නායකයන් ගැන මම මුකුත් කියන්නේ නැහැ. ඉතින් හැමදාම yes sir policy කියන group එකකුත් ඉන්නවා. අපේ කට්ටිය එක වැඩි. ඒ කියන්නේ බයයි. ටික බයයි. බයයි කියන්නේ මම කියන්නේ රණ්ඩු කරන්න මේ අහිංසා මේ හිංසනයට යන්නේ නෙමෙයි. අපෝ අපි ඒකට නෑ. අපි අහිංසාවාදීව බොහොම සාමකාමීන් ඉන්න කට්ටියක්. දැන් කියන්න එපා මේ මොකද අර පාස්කු ප්‍රහාරයේ අහිංසාවද මේ කියලා. ආයේ සාධාරණයි. මම මේක සාධාරණීකරනව නෙමෙයි. අහිංසාවද කියලා අහන ප්‍රශ්නේ තමයි සාධාරණයි. හේතුව ඒක 7-8 දෙනෙක් කරා අපි බාරගත්තෙත් නෑ උන්ගේ මලමිනි. අපි බාරගත්තේවත් නැහැ. සමහර උන්ගේ මලමිනි අර අනිත් පැත්තේ. මුන්න මැරලා ගියා, කුඩු වෙලා ගියා, කුණු වෙලා ගියා. අපිට ඕක අදාළත් නැහැ. අපිට අවශ්‍යත් නැහැ උන්ගේ. එතකොට මේ ද්‍රවිඩ සහෝදරයින් අපි අමුවේ සහෝදරයින්ගේ කොටි LTT ත්‍රස්තවාදීන් කියලානේ ඉන්නේ. ඉතින් ඒක අමුවේ සිංහල දෙමළ මුස්ලිම්
සිංහල දෙමළ මුස්ලිම් ශ්‍රී ලාංකික කට්ටියව මරපු එක සාධාරණීකරනවද? ඒක අහිංසාවාදයද? නෑනේ. ඉතින් ඔය වගේ දේවල් කතා නොකර අපි මේ හරියට කියන දේ අහන්න. අපේ තම්බි සෙට් එකේ ඉන්නවා බෝනික්කෝ ටිකක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක බෝනික්කෙක්. අනිත් මුලෆර් මෞලවි බෝනික්කෙක්. අනිත් 6 දෙනාගේ තව 6ක් ඉන්නවා නම්වත් දන්නේ නැහැ. ඉංජිනේරු මහත්තයෙක් ඉන්නවා මගේ වියත්ගම සෙට් එකේ කෙනෙක් වගේ ස්ටේට්මන්ට් එකක් දෙන්නේ නැහැ සිදුවෙන අසාධාරණ වලට. ඔය හජ්ජි අනේකේ මම මේක අමතර දෙයක් කියන්නේ හජ්ජි අනේකේ කෝටාවල ප්‍රශ්නයක් තිබුණා එකෙන් නෑ කතා කරන්න. උන්ව ඇතුලේ මරාගත්ත කෝටා ඉල්ලගෙන. නැහැ කියන්න එපා. අපිට තාරංචි වෙනවා. ඒ වගේම තව දෙයක් මොන හරි අසාධාරණයක් වුණොත් අර ඒකල පල්ලියක් ආගම කියපු පල්ලිය වහගෙන ඉන්න තම අරගන්න කොන්දක් නැති එක. ඒක එන්නේ ගම්පා දිස්ත්‍රික්කේ. ලක්ෂ 7ක් ඔයගොල්ලෝ දාලා එක්කෙනෙක්ව ගෙනත් තිනවනේ. එයාට කියලා හරි අරව ගන්නකො මේ පල්ලිය අරව ගන්න කියන්නේ පල්ලිය අරව ගන්නයි කියලා. මුනිල් මුලෆර් ඒගොල්ල කටේ ලැජ්ජ නැද්ද අපේ මුස්ලිම් සහෝදරයින්ට කතා කරන්න බැරිද? හැංගිලා ඉන්නවද? මිනුවන්ගොඩ මහත්තයෙක් මේ බැන්නලු මේ මුනිල් මුලෆර්ට කුණු හර්පෙන් ව්‍යාපාරිකයෙක් උදව් කරලා ඡන්දවලදී මොනවද ඒකට කතාව බොරුද නැද්ද කියලා පොඩ්ඩක් කියන්න. මම මේ මුනිල් මුලෆර් එක තර නැහැ. නියෝජ්‍ය ඇමතිතුමා ගරු ඇමති මේ පැත්තක දාමු ඒවා. අනුර සහෝදරයනේ ඔයගොල්ලෝ කියන්නේ අනුර සහෝදර ජනාධිපති. හරිනේ? හරිනේ. අන්තිම මොහොතේ හරි ආපු එක ගැන හොඳයි මම දැම්ම පෝස්ට් එක නැෂනල් එකක් දාගෙන එන්න දියන් ඉපිට ඒක හරි අවුන් කන්දුන එකට ස්තුතියි. ජය වේවා. ඉතින් ඒ වගේ තත්වයක තියලා අනිත් 6 දෙනා නම් ගණ්ඩම දෙයක් නැහැ. එකෙක්ටවත් බෑ මුකුත් කරගන්න. සුදුසාට සුදුසැන දෙන්නේ නැති වුණා. එහෙම තමයි පොට්ටුවටත් ඒක ඒ වෙලාවේ වැරදුනා. අර මට මතකයි කවුද කෙනෙක් කිව්වා අවුරුදු 20ක් 30ක් මේ JVP ආණ්ඩුව පාලනය කරන මම NPP ආණ්ඩුව කියන්නේ ඒක නම් බොරුවක් එහෙම කියනවනම් ඒක මේ මොකද්ද බත්තර මුල්ලේද මේ කොහෙද ඒගොල්ලෝ තියෙන තැන කොහෙදෝ තැනක් හොඳ මේ මූලස්ථානයක් මම ඒක පාරක් ගිහිලා තිනවා මට ආරාධනයක් ආපු එකට හොඳ තැනක් ඒක එතනින් තමයි මේ තීරණය වෙන්නේ මොකද්ද කියලා එතකොට පඩිත් මේ ඔයගොල්ලන්ගේ අයිතිවාසිකමක් නැහැ පඩි හරි ගන්න බැරි හැකියාවක් නැති උන් ටික රට පාලනය කරාද එහෙනම් කන්නේ නැත්තම් මේ ඔයගොල්ලන්ට අර බැනියන් අර වඳ කොත්තු වලට වඳ ඒවා තිබුණේ කාන්තාවන් අඳින ඒවා සා පිරිමින් අඳින යට ඇඳුමුත් නිකන් හම්බ වෙනවා කියලා ආරංචි. ඒක ඔයගොල්ලන්ගේ නම් හිල් වෙලා නැති ඉන්නේ කියලා තමයි අර සමහර කට්ටිය කිව්වා. අපි දන්නේ නැහැ. මම මේ ගහනව නෙමෙයි මම මේ පැහැදිලි කරනවා. භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවා. භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවා. පළාත් සභා ආණ්ඩුවන් නම් තියන්නේ නැත කියන සාධාරණ සැකයක් කියන නොවැම්බර් මාසයේ මේක තවත් අනාගත්තම එතකොට ජනවාරි පෙබ්‍රුවාරි වෙනකොට තවත් ආණ්ඩුව අප්‍රසන්න විදියට මිනිස්සු බලන්න ගන්නවා. ඒක බලන්න ගත්තම මොකද්ද වෙන්නේ? ඡන්දයක් තියන්නේ නැති පාට. ඔන්න ඕකයි තත්ත්වය. තියන්න ඕන නම් සැප්තැම්බර් වගේ තියන්නේ නැහැ. හේතුව මේ තියෙන ටිකත් නැති වෙලා යන විදියට යන්නේ. ඉතින් සමහර රටවල් වල බලපෑම ආව නම් සමහර විට තියන්න පුළුවන්. නමුත් ඒ රටවල් සමග ගහපු එග්‍රීමන්ට් තාම ඇවිල්ලා නැති නිසා ඒගොල්ලොත් කිය අපිට chance එකක් දෙන්න අපි ඕගොල්ලෝ එක ගහපු ඇග්‍රීමන්ට් ටික අපි එළියට දැම්මේ නැහනේ. අපිට ඕගොල්ලන්ට මේ දීලා මිනිස්සු රවට්ටලා ජනතාව ශ්‍රී ලාංකික ජනතාවට නොකිය තරුණයින් 60000ක් බිල්ලට දීපු 88 89 71 දහස් ගණක් තව බිල්ලට දීපු කට්ටියක් අපි ඉතින් ඔයගොල්ලෝ එපයි කියලා කියපේ කට්ටිය නිසා ඒ රටවල් ඒගොල්ලන්ගේ දේශපාලනය කරන භූගෝලීය දේශපාලනය. මම ඒකට දොස් කියන්නේ නමත් එක්ක කියනනම් ඉන්දිය රජය තමුන්ගේ භූගෝලීය ආරක්ෂාව පිළිබඳව ඒගොල්ලෝ සාධාරණ විදියට ඒගොල්ලෝ කරගෙන යනවා. ඒක අපිට අදාළ නැහැ. ඒක ඒගොල්ලන්ගේ භූගෝලීය දෙයක්. අපිට ඒව ගැන විරුද්ධත්වයක්වත් නැහැ. ඒ කියන්නේ විරුද්ධත්වයක් තිබ්බට අපිට කියාගන්න බෑනේ. ඉතින් අපි බලේ නෙමෙයි ඉන්නේ. නැත්නම් ස්ටේට්මන්ට් එකක් හරි දෙන්න පුළුවන්. මෙහෙම කරන්න එපා පොඩ්ඩක් මෙහෙම කරා නම් අපිටත් සහනයක් දෙන්න. ඒගොල්ලන්ගේ ආරක්ෂාව ඒගොල්ලෝ බලයි. ඒක ඒගොල්ලන්ගේ පැත්තේ ඒගොල්ලෝ හරි. අපේ උන්ට මුලයක් තියෙනවා. උගතුන් කැම්පස් ගිය කට්ටිය හැමෝම කැම්පස් ගිය කට්ටිය මේ වගේ කියලා කියන්නේ නැහැ. කරුණාකරලා වැරදි අර තේරුම් ගන්න එපා. වැරදි කමෙන්ට්ස් ආවනම් බ්ලොක් කරලා දානවා. account 1000ක් ඇරියා මඩ ගහන්න ආවනම් 1000ක්ම බ්ලොක් කරනවා. එච්චර හයියන්න දෙයන්ගේ පිටින් මේ ශිරාසි යුනිවර්සිට තියෙනවා අල්හම්දුලිල්ලා. ඒ නිසා මම ශ්‍රී ලාංකික මේමන් මුස්ලිම් ජාතිකයෙක්. හරි පොඩ්ඩක් Google කරලා බලන්න මේමන්ස් කියලා. එතකොට මොන මේ කමියුනිටි කියලා තියෙන ශ්‍රී ලාංකිකයි. එච්චරයි. ශ්‍රී ලාංකිකයි. පළවෙනියට මව්බිම දෙවුනුවත් මව්බිම. ඒක කොයි වෙලාවෙ කොහම ගියත් දන්න අපේ නම් මව්බිම අල්හම්දුලිල්ලා. තමුන්ගේ රටට
පක්ෂපාතීව ඉන්නේ කියලා තියෙනවා. නමුත් මේ පක්ෂපාතී පක්ෂවලට පක්ෂපාතී වෙලා වහල්ලු විදියට ඉන්න ඇත්ත මුසල්මානුවෙක් නම් තියෙන්නම නරකයි. ඉන්නම නරකයි. හේතුව ඉතින් අපේ ලංකාවේ ඉන්න මුසල්මානුව පොඩ්ඩක් වෙනස්. දෙන එක්කෙනාට මොන හරි දිදී අනේ එහෙම ශිරාස් යුනුස් එහෙම නැහැ. හරි එකට හරි වැරදියට වැරදි. මේ හාහෝ ගන්න කතා බහ කරලා විසඳන්න බලනවා ඉස්සර. කතා බහ කරලා. නැත්තම් මම පැත්තට අයින් වෙලා යනවා. ඒකනේ මම එළියට ආවේ ඒ ආණ්ඩුවත් එක්ක 2019 මහන්සි වෙලා අවුරුදු 5ක් මහන්සි වෙලා ආණ්ඩුවක් ගෙනල්ලා ඊට පස්සේ ආණ්ඩුවේ ආවා අවුරුදු 5ක් යන්න ඉස්සරවත් අපි එළියට ආවා. සමුදිත එක්ක ඉන්ටර්වියු එකක් තියෙනවා මගේ මූණු පොතේ ශිරාස් යුනුස් කියලා ටයිප් කරා නම් ඒ මූණු පොතේත් කියන්න පුළුවන්. ඒගොල්ලෝ එක්ක ඉඳලා බලේ ඉන්නකොට වැරද්ද විදියට පෙන්නපු එක්කෙනෙක්. බොහොම ඩිප්ලොමැටික් රාජතාන්ත්‍රික විදියට. ඉතින් ඔන්න ඔයගේ දේවල් කතා වෙනකොට පොඩ්ඩක් ඔයගොල්ලොත් බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා සමහරවිට ඕනේ කාලේ බැලුවා. ඒ නිසා පළාත් සභා ඡන්දයක් නම් තියන්නේ. හේතුව පළාත් පාලනයක්වත් හරියට මේගොල්ලන්ට කරගන්න බැරි කොට පළාත් සභාව නම් ගොඩක් දුරයි. ඉතින් ඒ වගේ බලාපොරොත්තු ලෑස්ති වෙන එක හොඳයි. තියන්න එපා කවදා හරි. අවුරුදු 2කමාරක් යනකම් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බෑ. හැමෝම දන්නවා. අවුරුදු 2කමාරෙන් පස්සේ එහෙම කොහොමද 159ක් ඉන්නවා? යකෝ බෝනික්කොනේ ඉන්නේ. බෝනික්කොනේ ඉන්නේ 159. මොකෙක්ට හරි කොන්දක් තියනවද හරියට කතා කරන්න? ඔය මම දැක්ක සමහර මේ ප්‍රවෘත්ති සාකච්ඡාවලට මේ එනවා මේ රූපවාහිනී නාලිකාවල එනවා මේගොල්ලෝ සාකච්ඡාවලට දේශපාලන සාකච්ඡාවලට කොන්දක් නැති උගතු. කොන්දක් නැති හැම දොස්තර මහත්තයෙක්ම නෙමෙයි සමහර. මහත්තයා එක දේවල් වලට දොස්තර මහත්තයෙක්ට බෑ හොඳ දේශපාලඥයෙක් වෙන්න. හැම දොස්තර කෙනෙක්ටම බෑ. හැම ඉංජිනේරුවෙකුටම බෑ. හැම ව්‍යාපාරිකයෙකුටම බෑ. හැම ටීචර් කෙනෙක් ගුරුවරයෙකුට බෑ. හැම කතානායකටම බෑ. හැම ඩිග්‍රී ගාපු එකටම බෑ. හැම PhD ගාපු එකෙක්වත් නැහැ. අර අපේ අගමැතිතුමිය ඇඳුම් පිළිබඳව බණ්ඩාරනායක මැතිණිය, චන්ද්‍රිකා මැතිණිය, කොරාසෝන් අකිනෝ මැතිණිය, බෙනසීර් බුටෝ මැතිණිය, ඇන්ජලිනා මර්කල් මැතිණිය, මාග්‍රට් තැචර් මැතිණිය තව කීයක් කියන්නද ඔයගොල්ලන්ට උදාහරණ? තව කීයක් කියන්නද උදාහරණ? බංග්ලාදේශ ෂේක් හසීනා, ખાલિદા ઝિયા අන්න ඒගොල්ලෝ ඇඳපු වස්ත්‍රය බලන්න. එතනින් පේන බොත්තමක් හරියට ගියා නම් එළියට අප්පට සිලි. දැච්චයි. මම මේ එතුමියට අගෞරව කරනවා නෙමෙයි අගෞරව කරනවා නෙමෙයි ශ්‍රී ලාංකික සංස්කෘතිය. ඇයි ඉතින් ඔසරිය අඳින්නේ? ඇයි අපි සාරිය අඳින්නේ? ඇයි අපි ෂල්වාරිය අඳින්නේ? ඇයි අපි මේ නිකාබ් මේ ස්කාර්ෆ්ස් දාන්නේ? ඇයි මේ අපි සම්පූර්ණයෙන්ම වාහන විදියට අපේ කාන්තාවන් ඇඳුම් අඳින්නේ? සංවර. ඔයගොල්ලන්ට ඇරලා පෙන්වන්න ඕන නම් මේ කියන්නේ ඇඳුම් ටික යන්න ඕන. ඒකේ විදියට ඇඳගෙන යන කිසිම මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. දැන් නම් ඉතින් ඇඳුම් කොටයි ඇඳුම් රෙදි ගණන් නිසා මේ ඇඳුමුත් කොට වෙනවා. නමුත් අපේ අල්හම්දුලිල්ලා ඒ අතින් බොහෝ කට්ටියගේ සංස්කෘතිය. තනියෙන් ඉන්නකොට කොයි විදියට හිටියත් අපිට ඒක අදාළ නැහැ. නමුත් මේ වගේ දේවල් පොඩ්ඩක් ඉඳගෙන පළාත් සභා ඡන්දයක් නම් තියන්නේ නැත. ඒ නිසා මේ ශිරාස් යුනුස් channel එක subscribe කරන්න. සිංහල භාෂාවෙන් වැඩි හරියක්ම කතා වෙන්නේ. එකක් දෙකක් ඉංග්‍රීසි භාෂාවෙන් එයි. අනිත් එක minutes with Shiraz එක ද්‍රවිඩ භාෂාවටම කියලා සහ ඉංග්‍රීසියෙන් සමහරවිට අපේ මේමන් භාෂාව උර්දු භාෂාව එකක් දෙකක් අතරින් පතර දායි. ඔයගොල්ලන්ට තේරෙන්න එපා ජියෝපොලිටික්ස් කියන්නේ මොනවද කියලා. ඉතින් කෙල වෙලානේ ඉන්නේ තේරුම් ගන්න බැරි වෙන්න විදියට. ඉතින් ඉන්ෂාල්ලා අපි බොහොම ඉක්මනටම හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ. ඒක ඒ විදියට අපි කතා කරලා විසඳමු. පළාත් සභා ඡන්දයක් නම් තියයිද කියන සැකේ තියෙනවා. හේතුව සොල්දාදුවා රණවිරුව අතර වෙනස දුකයි. ඇත්තටම දුකයි. අත් කකුල් නැතිව මිනිස්සු ඉන්නවා. සොල්දාදුව අවුරුදු 30ක් තමුන්ගේ ඉස්මස්ලේ ඉතින් ඒගොල්ලන්ගේ කාලේ 88 89 කරපු එතකොට සොල්දාදුවවත් ඒගොල්ලෝ ඝාතනය කරන සංස්කෘතියක් තිබුණානේ. ඇත්ත කියන්න බෑ. එතකොට මේ අහිංසක ආණ්ඩුකාරවරයා මුස්ලිම් කට්ටියට අපි තන දුන්නයි කියලා අහිංසක ආණ්ඩුකාරවරයා බස්නාහිර පළාත හරි හොඳ මිනිස්සෙක්. හනීෆ් යූසුෆ් මහත්මයා ආණ්ඩුකාර ගරු ආණ්ඩුකාර. එයාට කියන්න පුළුවන්. ඒ ගරුත්වයට ගැළපෙන කෙනෙක්. හැබැයි එයාත් හිතුවා මේ හොරු අල්ලයි කියලා. එයාත් රැවටිලා ඉන්නේ කියලා මගේ හිත කියනවා. එයා වැරද්ද කියන මිනිසෙක්. නමුත් දැන් මහත්මයෙක් දැන් එයාට ඒක කියා ගන්න බැරි තත්වයක් ඇති. දුකයි මට ඒක ගැන.
බොහෝ කාලයක් ආණ්ඩුකාර පදවියේ ඉඳිත් දන්නේ වැඩි වෙනසක් නම් එයාටත් කරන්න බැරි බව කතා වෙනවා මිනිස්සු අපිටත් ආරංචි වෙනවා අපිට වෙලාවක් දුන්නොත් අපි ගිහලා එතුමාට ඒක පැහැදිලි කරනවා නමුත් එතුමාගේ ගෞරව නාමයට කැලලක් එන්න ශිරාසි යුනුස් තියන්නේ නැහැ ආණ්ඩුකාර මහත්තයාට ඒක මම ගරු කරන චරිතයක් එතුමා මේමන් සමාජයේ කෙනෙක් නිසා නෙමෙයි ඇත්තටම රත්තරන් ශ්‍රී ලාංකික මේමන් මුසල්මානුවෙක් එතුමා ඒ නිසා එතුමාගේ ගෞරවයත් රැකගෙන එතුමාව මේ නිකන් අර මෝදි මහත්තයා එනකොට අගමැතිතුමා එනකොට ඉන්දියාවේ එක මුස්ලිම් කෙනෙක්වත් පිළිගන්න තිබෙන්නේ නැති ගැන කනගාටු ආණ්ඩුකාරයවත් ගෙන්න තිබුණා. යත් මේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරනේ සාමාන්‍යයෙන් ගෙනියනවා. ඉස්කෝලේ ළමයි පොලිමේ තියන් ඉන්නවා වගේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකේ හැමෝම අතට දුන්න වෙලාවේ තමයි හම්බුනේ සිවයි මේ මේබි ඩිනර් එකට මම දැක්ක ඒක ගිහිල්ලා ඇති නමුත් ඒවයින් කතා වෙන්නේ නැහනේ. නමුත් අනුරාධපුර උතුරු මැද පළාතේ ආණ්ඩුකාරතුමා මෝදි මහත්තයා පිළිගන්න ගිය බව එතුමාගේ බැච් එක මට කිව්වා ඒක. ඉතින් ඇයි එහෙම කරේ? එයාපෝට් එකේ පිළිගන්නවත් අර ළමා අපචාර කරපු ගුරුතුමා දැන් ජාතික ජනබලවේගයේ ජෙප්පෙක් ඒ කියන්නේ JVP එකෙක්. එහෙම තමයි කියන්නේ මිනිස්සු. එයාව කවර් කරන්න පෙත්සම් ගහන්න දැන්. ඔයගොල්ලන්ගේ ළමයිට එහෙම කවුරු හරි අතවර කරොත් සරෝජා සාවිත්‍රි පෝල් රාජ් කියන අර කාන්තාහා ළමා එකට යාට මේ පෙත්සමක් ගහන්න ඉව ඊට පස්සේ ඒතකොට ස්වාධීන අධිකරණය මොනවාරද? ස්වාධීන පොලිසිය මොනවාරද? ඔහොම කරලා ඉන්න මිනිස්සු ටිකක් ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැද්ද? කතාව කරලා වැඩක් නැහැ. කතාව සරයි හැමෝටම මේක ෂෙයාර් කරන්න. ඇත්ත ශ්‍රී ලාංකික සමාජයක්, ඇත්ත ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ජාතීන් වල සංහිඳියාව ඇති කරන කට්ටියක් අපි වෙමු. පළාත් සභා ඡන්දය යන්න තියයිද කියලා ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ආයි බණ අස්ලාමු අලයිකුම් මම ශිරාසි යුනස්. ජය වේවා.